හරි. අ, එතකොට අපිට පටන් ගන්න තියෙන්නේ 8 වෙනි පාඩම. හරිද? 8 වෙනි පාඩම. එතකොට පාඩම ගැන කිව්වොත් එහෙම මේ පාඩම ඔයාට A level වලට අනිවාර්යෙන් වැදගත් වෙන පාඩමක්. පාඩමෙන් දෙවෙනි කොටසට අදාළව ලකුණු 20ක ව්‍යුහගත ප්‍රශ්නයක් එනවා වගේම එතනින් එහාට ගිහිල්ලා MCQ 4ක් එනවා. කියන්නේ මුළු ලකුණු 24ක් 200න් 24ක්. ඒ කියන්නේ 100න් 14ක්. හරිද? ඔයාට ඒකට යනකොට මේ පාඩම අනිවාර්යෙන්ම අස්සම් මුල්ලක් නෑරම මුළු විෂය කරුණුම ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒතර පාඩම ගැන කිව්වොත් එහෙම පාඩමේ නම වෙන්නේ සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීම සඳහා සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීම සඳහා රජය මැදිහත් වීම. හරි. එතකොට පාඩම ගැන උගන්වන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඒකට ඔයාලට මොනවා හරි අමතක වෙන කොටසක් තිබ්බොත් එහෙම පහළ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාට පාඩම බලලා තේරුම් නැති දෙයක් තිබ්බොත් එහෙම WhatsApp නම්බර් එකකට මැසේජ් එකක් දාලා අහගන්න පුළුවන්. ඊට අමතරව පාඩමට අදාළව ටියුට් එක ගන්න ඕන නම් ඒ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මෙන්න මේ කියන ටියුට් එකේ ඔයාලට PDF එක ගන්න පුළුවන්. හරි. එතකොට මේ සාර්වාර්ථික අරමුණු ළඟා කර ගැනීම සඳහා රජය මැදිහත් වීම. ඒතර සාර්වාර්ථික අරමුණු ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් සාර්වාර්ථික අරමුණු කියන්නේ මොනවද කියලා. ඒතර මේකෙදි කතා කරන්නේ සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න. ඒ කියන්නේ රටක ආර්ථිකයකට සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න නම් රජය කොහොමද ඒකට මැදිහත් වෙන්න ඕන. එතකොට මේකේදී ප්‍රධාන වශයෙන් කතා කරනවා මාතෘකා පළවෙනි එක තමයි වෙළඳපොළ අසමත් වීම හා ඊට හේතු. හරිද? ඒ කියන්නේ මොකද්ද වෙළඳපොළක් අසමත් වීම කියන්නේ මොකද්ද? සහ කොහොමද වෙළඳපොළක් අසමත් වෙන්නේ? දෙවෙනිට කතා කරනවා මේ පාඩමේ වැදගත්ම කොටසක් වන්නේ බාහිරතා. හරිද? මම හිතන්නේ ළමයිට ගොඩක් පැටලිලි සහගත වෙන්නේ මෙන්න මේ බාහිරතා කියන කොටස. ඊට පස්සේ අපි කතා කරනවා රජයේ කාර්යභාරය. රජයේ කාර්යභාරය. ඊට පස්සේ අපි කතා කරනවා රජයේ අසමත් වීම. හරිද? එතකොට මේ අද පළවෙනි දවසේ අදාළව මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන මාතෘකා හතර ඔයාට ඉවර කරන්න. හරි. අපි බලමු මොකද්ද වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ කියලා. හරි. එතකොට වෙළඳපොළ ගැන කතා කරනකොට වෙළඳපොළ ගැන කතා කරන්න කලින් මේ පාඩමේ තියෙන නිර්වචන. හරිද? නිර්වචන තියෙනවා. ඒතර මේ නිර්වචන පාඩම් කර ගැනීම අනිවාර්යයි. මොකද එක්සෑම් එකට මේ නිර්වචන වලින් කෙලින්ම අහනවා. කෙලින්ම අහනවා රජ්‍ය අසමත් වීම යන කුමක්ද? වෙළඳපොළ අසමත් වීම යන කුමක්ද? ඊට හේතු මොනවාද? ඒතර පාඩම අවබෝධ කර ගැනීම මගින් ඔයාට මේ නිර්වචන කියන දේවල් අවබෝධය ඔලුවට යනවා. එතකොට එතනින් එහාට ඔයා එක්සෑම් එකට උත්තර ලියනවා නම් ඒව පාඩම් කර ගැනීම අනිවාර්යයි. හරි. අපි බලමු මොකද්ද වෙළඳපොළ අසමත් වීම යනු කියලා. වෙළඳපොළ අසමත් වීම. හරි. දැන් අපි ඔයාගේ පළවෙනි පාඩමේ
ආර්ථික පද්ධති කියන කොටසෙදි කතා කරා වෙළඳපොළ ආර්ථික ගැන කතා කරානේ. එතකොට ඒක ගැන පොඩි අවබෝධයක් ගන්න. දැන් මතක නැත්තම් මේ වීඩියෝ එක ස්ටොප් කරලා ගිහිල්ලා වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා මොන කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලා ගන්න. හරි. එතකොට මෙන්න මේ වෙළඳපොළ ආර්ථික පද්ධති වල අපි කටයුතු කළේ මිල යාන්ත්‍රණය කියන එක මගින්. මොකද්ද? මිල යාන්ත්‍රණය. හරිද? ඒ කියන්නේ මෙන්න මේ මිල මගින් තමයි ආර්ථිකය අපි ඉදිරියට අරන් ගියේ. මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු හෙව්වේ මෙන්න මේ මිල යාන්ත්‍රණය කියන එක මගින්. හරිද? හරි. ඒතර මෙන්න මේ මිල යාන්ත්‍රණේ අපි කතා කරනකොට මේ මිල යාන්ත්‍රණය මගින් අපි කරපු ප්‍රධානතම දේ තමයි හිඟ සම්පත් බෙදා හැරීම. හිඟ සම්පත් බෙදා හැරීම. ඒ කියන්නේ අපි දන්නවා අපේ තියෙන අසීමිත මිනිස් වුමනා වලට සාපේක්ෂව අපේ තියෙන සම්පත් හිඟයි. ඒතර මේ හිඟ සම්පත් කියන දේ අපි අර අසීමිත මිනිස් වුමනා අතර බෙදා හරින්න ඕනේ. එතකොට මේ වැඩේ තමයි අපි මිල යාන්ත්‍රණය මගින් කරපු ප්‍රධානතම වැඩේ. හරිද? ඔයාලට දැන් මතක් වෙයි පළවෙනි පාඩමේ තිබ්බ දේවල්. හරිද? හරි. එතකොට වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ මෙන්න මේ මිල යාන්ත්‍රණය මගින් හිඟ සම්පත් බෙදා හරිනකොට ඒ ක්‍රමය තනිකර අවුල් සහගත වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් වෙළඳපොළ මගින්නේ මිල යාන්ත්‍රණය හරහා හිඟ සම්පත් බෙදා හරින්නේ. එතකොට වෙළඳපොළ අසමත් වීම කියලා අපි කියන්නේ මෙන්න මේ හිඟ සම්පත් බෙදා හැරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම. හරිද? මොකද්ද මොන ආයිත් කියනවා වෙළඳපොළක අපි කටයුතු කරේ මිල යාන්ත්‍රණය මගින්. ඒක කරපු ප්‍රධානතම දේ තමයි හිඟ සම්පත් බෙදා හරින එක. ඒතර වෙළඳපොළ අසමත් වීම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණය මගින් හිඟ සම්පත් බෙදා හැරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම. හරිද? හරි. බලන්න ඔයාගේ ටියුට් එකේ තියෙනවා වෙළඳපොළ අසමත් වීම යනු කියලා. ලියා ගන්න. සමාජයට අවශ්‍ය හිඟ සම්පත් බෙදා හැරීමේ හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේදී සමාජයට අවශ්‍ය හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේදී සමාජයට අවශ්‍ය හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේදී වෙළඳපොළ ක්‍රමය අසමත් වීම වෙළඳපොළ ක්‍රමය අසමත් වීම වෙළඳපොළ අසමත් වීම ලෙස හැඳින්වේ. සමාජයට අවශ්‍ය හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේදී වෙළඳපොළ ක්‍රමය අසමත් වීම වෙළඳපොළ අසමත් වීම ලෙස හඳුන්වයි. එතකොට මේ වෙළඳපොළ ක්‍රමය කියන්නේ මේ මිල යාන්ත්‍රණයම තමයි. හරිද? වෙළඳපොළ ක්‍රමය කියන්නේ මිල යාන්ත්‍රණයම තමයි. හරි. එතකොට මෙන්න මේ වෙළඳපොළ අසමත් වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් අපි අඳුර ගන්නවා. එකක් තමයි සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි සාර්වාර්ථික අස්ථායීතාවය.
සාර්වාර්ථික අස්ථායීතාවය. මොකක්ද තුන? එකක් තමයි සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි සාර්වාර්ථික අස්ථායීතාවය. හරි. එතකොට දැන් අපි මෙහෙම මේ තුන දැම්මට පස්සේ අපි දන්නේ නැහනේ මේක කොහොමද අසමත් වෙන්නේ කියලා. හරිද? අපි බලමු දැන් මේ එකකින් එක කරුණේදී ඒ කියන්නේ සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය, ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය, සාර්වත්‍රික අස්ථායීතාවය මෙන්න මේ කියන කරුණු තුනෙන් කොහොමද වෙළඳපොළ අසමත් වෙන්නේ? හරි. සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය කියලා කියන්නේ සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය කියලා අපි කියන්නේ වෙළඳපොළක් තුලදී ඇතැම් භාණ්ඩ වැඩියෙනුත් ඇතැම් භාණ්ඩ අඩුවෙනුත් නිෂ්පාදනය කරන එකට. ඒ කියන්නේ මොකද්ද? බලන්න. ඇතැම් මේවා වැඩියෙන් හදනවා. ඇතැම් මේවා අඩුවෙන් හදනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමනේ. දැන් වෙළඳපොළ ගත්තට පස්සේ වෙළඳපොළ ක්‍රමයක් ගත්තට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රධානතම අරමුණ වෙන්නේ මොකද්ද? ලාභය ඉපයීම. ලාභය මතනේ වෙළඳපොළ ආර්ථිකයක් කටයුතු කරන්නේ. එතකොට ලාභය මත කටයුතු කරන වෙළඳපොළ ආර්ථිකයක් හැම වෙලාවෙම බලන්නේ ඒගොල්ලන්ගේ තියෙන ලාභය වැඩි කරගන්න. මොකද්ද? ඒගොල්ලන්ගේ තියෙන ලාභය වැඩි කරගන්න. එතකොට ඒගොල්ලන්ගේ ලාභ අවශ්‍යතාවය නිසා ලාභයක් වැඩිපුර ගන්න පුළුවන් භාණ්ඩ වැඩියෙන් හදනවා. ලාභයක් වැඩියෙන් ගන්න පුළුවන් භාණ්ඩ වැඩියෙන් හදනවා. එතකොට දැන් ලාභයක් අඩුවෙන් ගන්න පුළුවන් භාණ්ඩ ඒක ඒගොල්ලන්ට පාඩුවක්නේ. මොකද වෙළඳපොළ ක්‍රමයක් හැම වෙලාවෙම බලන්නේ ලාභය නම් ඒගොල්ලන්ට ලාභ නැති භාණ්ඩ හැදුවා කියලා වාසියක් වෙන්නේ නැහනේ. එතකොට අන්න ඒ වගේ භාණ්ඩ ඒගොල්ලෝ හදන්නේ අඩුවෙන්. හරිද? ඇතැම් භාණ්ඩ වැඩියෙන් හදනවා, ඇතැම් භාණ්ඩ අඩුවෙන් හදනවා. හරිද? එතකොට මෙන්න මේ ක්‍රමය හින්දා මේ සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වෙනවා. හරිද? සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ දැන් අපි සම්පතක් බෙදා හරින්න නම් කොන්දේසියක් තියෙනවනේ. මොකක්ද ඒ කොන්දේසිය? MC = MB වෙන්න ඕනේ. ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වෙන්න ඕනේ. හරිද? ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙන්න ඕනේ. මේකත් අපි පළවෙනි පාඩමේදී කතා කරානේ. නිෂ්පාදන හැකියාව මායිම් කියන කොටසේදී. එතකොට සමහර භාණ්ඩ වැඩියෙන් හදන කොටයි සමහර භාණ්ඩ අඩුවෙන් හදන කොටයි මේ ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභයයි සමාන වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමා වෙළඳපොළ අකාර්යක්ෂම වෙන්නේ. හරිද? අන්න ඒකින්ද තමා වෙළඳපොළ අකාර්යක්ෂම වෙන්නේ. හරි. તો ඔයාගේ ටියුට් එකේ බලන්න වෙළඳපොළ අසමත් වීමට හේතු පළවෙනි එකේ තියෙනවා සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂම වීම කියලා. අර chart එකකින් දාලා තියෙනවා. එතන සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂම වීම කියන එක highlight කරන්න. බලන්න ඊට පස්සේ තියෙන්නේ මොකද්ද කියලා. වෙළඳපොළ ක්‍රමයක් තුල ඇතැම් භාණ්ඩ අඩු වෙනුත් වැඩියෙනුත් නිපදවීමයි. හරිද? වෙළඳපොළ ක්‍රමයක් තුල ඇතැම් භාණ්ඩ අඩු වෙනුත් වැඩියෙනුත් නිපදවීමයි. හරි. ඊට පස්සේ තියෙනවා ඒකට හේතු කියලා. බලමු මොනවාද හේතු කියලා. හේතු කියන්නේ මොනවාද මේ? සමහර භාණ්ඩ වැඩියෙන් හදන්න හේතු, සමහර භාණ්ඩ අඩුවෙන් හදන්න හේතු මොනවද කියලා අපි බලමු. හරි. එක තියෙනවා පොදු භාණ්ඩ නොසැපයීම.
හරිද? පොදු භාණ්ඩ නොසැපයීම. ඒ කියන්නේ දැන් පොදු භාණ්ඩ කියන්නේ මෙහෙමයි. හරිද? පොදු භාණ්ඩ කියන්නේ අපි පොදුවේ පරිභෝජනය කරන දේවල් තියෙනවනේ. උදාහරණ විදිහට බලමු මොනවාද? දැන් හිතන්න නගරයක් මැද්දේ තියෙන ඔරලෝසු කණුවක්. හරිද? දැන් ඔයගොල්ලෝ ඉන්න දිස්ත්‍රික්කවල ඒ කියන්නේ ප්‍රධාන නගරවල ඇති ඔරලෝසු කණු. හරිද? ඒතර මේ ඔරලෝසු කණුව කියන එක හැමෝම පාවිච්චි කරනවානේ. හරිද? දැන් ඔයා ගියත් ඔයාටත් වෙලා බලන්න පුළුවන්. මම ගියා දැන් මම ඇවිල්ලා ඕගොල්ලන්ගේ නගරයට ආවොත් එහෙම මටත් වෙලා බලන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම පොදුවේ පාවිච්චි කරන දෙයක් නේ. එතකොට මෙන්න මේ පොදුවේ පාවිච්චි කරන දැන් ඔරලෝසු කණුවම හිතන්නකෝ. කාට හරි පුළුවන්ද ඔරලෝසු කණුවෙන් වෙලාව බලන අයගෙන් ටිකට් එකක් දීලා මිලක් අය කරගන්න පුළුවන්ද? බෑනේ. ඒක ප්‍රායෝගික නෑනේ. දැන් ඔයගොල්ලෝ ටවුන් එකේ ඔරලෝසු කණුවක් තියෙනවා. ඔයා ගිහිල්ලා එතන ටිකට් කවුන්ටරයක් දාලා කියනවා වෙලාව බලනවා ටිකට් එකක් ගන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? මිලක් අය කරගන්න හදනවා. ඒක සාර්ථක දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රමයක් තුල මේ පොදු භාණ්ඩ සපයන එක ඒගොල්ලන්ට අවාසි. මොකද අවාසි? ඒගොල්ලන්ට ලාභයක් ලබා ගන්න බෑනේ. නේද? වෙළඳපොළ ක්‍රමයක් තුල හැම වෙලාවෙම බලන්නේ ලාභයක් ලබා ගන්න. එතකොට ඒගොල්ලන්ට මේ පොදු භාණ්ඩ සපයන එක වාසි සහගත නැහැ. මොකද පොදු භාණ්ඩ සපෙව්වා කියලා ඒගොල්ලන්ට ලාභයක් ගන්න බෑනේ. අන්නේ හේතුව හින්දා තමා පොදු භාණ්ඩ නොසපෙවීම කියලා කියන්නේ. ඒ කියන්නේ වෙළඳපොළක් තුල පොදු භාණ්ඩ සපයන්නේ නැහැ. ඔන්න මෙතන දාගන්න ලාභයක් ගත නොහැකි නිසා. හරිද? හරි. දෙවෙනි එක තමයි පොදු දේපල සම්පත් වල අධි උපයෝජනය. හරිද? පොදු දේපල සම්පත් වල අධි උපයෝජනය. හරි. ඒ කියන්නේ වෙළඳපොළක් තුලදී දැන් පොදු දේපල සම්පත් වලට උදාහරණ ටිකක් මම කියන්නම්කෝ. වන සම්පත කියලා ගන්නකෝ. වන සම්පත. අධි උපයෝජනය කියලා කියන්නේ ඕනාවට වඩා භාවිතා කිරීම. ඕනාවට වඩා භාවිතා කිරීම. හරි. එතකොට පොදු දේපල සම්පත් වල අධි උපයෝජනය කියලා කියන්නේ වෙළඳපොළක් තුලදී කොහොම හරි බලන්නේ ඒගොල්ලෝ උපරිම ලාභයක් ලබා ගන්න. හරිද? දැන් ඔයා හිතන්න මෙහි උදාහරණයක්. මේ වන සම්පත කියන එක හිතන්නකෝ. වෙළඳපොළ ආර්ථිකයක් තුලදී ව්‍යවසායකයෙක් දකිනවා හොඳට පිරලා තියෙන වන සම්පතක්. හිතන්න හොඳ රූස්ස ගස් තියෙනවා. හරිද? හොඳ රූස්ස ගස් තියෙන ලස්සන වනාන්තරයක් දකිනවා ව්‍යවසායකයෙක්. හරිද? හොඳ ගස් තියෙන තැන. හිතන්න මේ ව්‍යවසායකයා කරන්නේ ගස් කපලා දැව අලෙවි කරන ව්‍යාපාරයක් කියලා. ගස් කපලා දැව අලෙවි කරන ව්‍යාපාරයක්. ඒතර වෙළඳපොළ ආර්ථිකයක් තුලදී මේ ව්‍යවසායකයා මේ වන සම්පත දැක්කට පස්සේ හිතන්නේ ගස් නෙමෙයි යාට පේන්නේ. එයාට පේන්නේ සල්ලි වගේ. හරිද? තියෙන ඔක්කොම ගස් ටික යාට පේන්නේ සල්ලි වගේ. එයා මොකද කරන්නේ? මේ ගස් ටික ඔක්කොම කපලා දාලා දැව විදියට අලෙවි කරනවා. හරිද? මොකද එයාට ඕනේ ලාභය විතරයි. හරිද? වැඩේ හොඳයිද? නෑනේ. මේ වැඩේ තනිකර අවුල්නේ. සමහර වෙලාවට අපි වන සම්පතකින් දේවල් අපිට අවශ්‍යයි. හරිද? මේ වාතය පිරිසුදු වෙන්න, සත්තුන්ට ජීවත් වෙන්න, ඊට පස්සේ මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග ලබා ගන්න, පාංශු ඛාදනය වළක්වන්න. මේ ඕනම දෙයකට මේ වන සම්පත කියන එක අත්‍යවශ්‍යයිනේ. හැබැයි ව්‍යවසායකයා ඒක කල්පනා කරන්නේ නැහැ. එයාට ඕනේ උපරිම ලාභයක්. හරිද?
වන සම්පත දැක්කා. හරි. සල්ලි කියලා තමා හිතන්නේ ඔක්කොම ටික කැපුවා. හරිද? එයා අධිඋපයෝජනයක් කරන්නේ. ඕනාවට වඩා භාවිතා කිරීම. එයාට අවශ්‍ය නම් ගස් එකක් කපලා, කියන්නේ නීතිමය පියවර අනුව ගස් එකක් කපලා දෙකක් කපලා අලි කරන්න පුළුවන්. එහෙම නැහැ. අධිඋපයෝජනය. ඕනාවට වඩා භාවිතා කරනවා. හරිද? මෙන්න මේ හේතුව හින්දා වෙළඳපොළ තුල සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ ක්‍රමයක් අසමත් වෙනවා. අතර මම දෙකක් කිව්වා. එකක් තමයි පොදු භාණ්ඩ නොසැපීම. අනිත් එක තමයි පොදු දේපල සම්පත් වල අධිඋපයෝජනය. හරි. තුන බලන්න. නිෂ්පාදනය හා පරිභෝජනය ආශ්‍රිතව බාහිරතා හට ගැනීම. හරි. නිෂ්පාදනය හා පරිභෝජනය ආශ්‍රිත බාහිරතා හට ගැනීම. හරි. එතකොට මේකේ තියෙනවා ලස්සන වචනයක්. බාහිරතා කියලා. හරිද? එතකොට මම මේක මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද අපේ ඊළඟ කොටස වෙන්නේ තනිකරම බාහිරතා කියන කොටස. හරිද? ඒකේ ඒකදී අපි ඒ ටික කතා කරමු. 4 බලන්න. සුබ සාධක හේවත් සුගුණ භාණ්ඩවල ඌණ සැපයුම. හරි. සුබ සාධන හේවත් සුගුණ භාණ්ඩවල ඌණ සැපයුම. හරිද? කියන්නේ මෙහෙමයි. දැන් මේකට මම උදාහරණ කියන්නම්. සුබ සාධන හේවත් සුගුණ භාණ්ඩ වලට උදාහරණ තමයි සෞඛ්‍ය. සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල් ගන්නකො. හරි. එතකොට දැන් ඔයාට මේකට හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකාව. හරිද? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍යයක් තියෙන ආර්ථිකයක්. ශ්‍රී ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනයක් එක්ක නිදහස් සෞඛ්‍යයක් ක්‍රියාත්මක වන ආර්ථිකයක්. හරිද? හරි. ඒ කියන්නේ මේ ගොඩක් දේවල් අපි නොමිලේ දෙන්නේ. මිනිස්සුන්ගේ බදු මුදල් මගින් අධ්‍යාපනයත් අපි නොමිලේ ලබා දෙන්නේ. ඊට පස්සේ සෞඛ්‍යයත් අපි නොමිලේ ලබා දෙන්නේ. දැන් හිතන්න වෙළඳපොළ ආර්ථිකයක් තුලදී ව්‍යවසායකයෙක් දකිනවා මෙන්න මේ දිහා. මේ ඉන්නේ ව්‍යවසායකයා. මෙයා දකිනවා මෙන්න මේ දිහා. හරිද? හරි. දැන් මෙයාගේ අරමුණ වෙන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක ව්‍යවසායකගේ අරමුණ වෙන්නේ මොකද්ද? ලාභයනේ මෙයාගේ අරමුණ වෙන්නේ. ලාභය තමයි මෙයාගේ අරමුණ. දැන් මෙයා කල්පනා කරනවා මෙන්න මේ භාණ්ඩ දෙක විකුණලා ලාභයක් ලබන්න පුළුවන්ද කියලා. හරිද? මෙන්න මේ භාණ්ඩ දිහා මේ සේවා හරි භාණ්ඩ හරි දිහා බලලා කියනවා ලාභයක් ලබන්න පුළුවන්ද කියලා. ඒ සාමාන්‍යයෙන් අපේ වගේ රටවල් වලදී අපේ රටත් නෙමෙයි අර සාමාන්‍ය ඕන රටක මේ අධ්‍යාපනය සෞඛ්‍යය කියන එක වෙළඳ භාණ්ඩයක් විදිහට පිළිගන්නේ නැහෙනි. හරිද? වෙළඳ භාණ්ඩයක් විදිහට පිළිගන්නේ නැහෙනි. ඒ කියන්නේ මෙහෙමයි දැන්. අධ්‍යාපනයේ සෞඛ්‍ය සල්ලි වලට තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව සමාජ සුබ සාධනය සඳහා නොමිලේ දෙනවනේ.
දැන් නැත්තේ නෑ කියන්නේ නෑ. දැන් මාත් කරන්නේ ඒ වගේ දෙයක්නේ. මාත් කරන්නේ මේක වෙළඳ භාණ්ඩයක් කියලා හිතලා විකුණන එක තමයි. මම උගන්වලා ළමයිගෙන් සල්ලි ගන්නවා. හරිද? හැබැයි මේ ලාභ ලැබීමේදී හරිද? ලාභ ලැබීමේදී විශාල ලාභයක් ලබන්න. හරිද? විශාල ලාභයක් ලබන්න මෙන්න මේ දෙක පාවිච්චි කරන එක එච්චර එතිකල් නෑ. එතිකල් නෑ කියන්නේ මොකක්ද? ආචාර ධර්ම දැන් ඔයගොල්ලෝ BS වල ඉගෙනගෙන ඇතිනේ. ආචාර ධර්ම වලට එච්චර සුදුසු නෑ මේ වැඩි. දැන් අපි සාමාන්‍ය අධ්‍යාපනයයි සෞඛ්‍යයයි කියන්නේ අර මිනිස්සුන්ට ඕන දෙයක් නේ. දැන් අපි ඉගෙන ගන්න ළමයෙක් දැක්කොත් එහෙම එයා අධ්‍යාපනය ලබන ළමයෙක් දැක්කට පස්සේ එයාගෙන 아무තු පැහැදීමක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ලෙඩෙක් දැක්කොත් එහෙම එයා ගැන අපිට 아무තු අනුකම්පාවක් එන්නේ. එතකොට ඒ වගේ අයගෙන් අපි ඒගොල්ලන්ට මේ දේවල් දීලා සල්ලි අරගෙන විශාල ලාභයක් ලබනවා කියන්නේ ඒක එච්චර සාර ධර්ම වලට හොඳ දෙයක් නෙමෙයිනේ. ආචාර ධර්ම හා සාර ධර්ම වලට හොඳ දෙයක් නෙමෙයිනේ. අන්නේ හේතුව හින්දා වෙළඳපොළ ආර්ථිකයක් තුලදී මෙන්න මේ භාණ්ඩ තනිකර සපයන්නේ නැතුව ඉන්නේ නැහැ. හරිද? කියන්නේ සම්පූර්ණයෙන්ම සපයන්නේ නැතුව ඉන්නේ නැහැ. සපයන එක අඩුයි. හරිද? අඩුයි. අපි ඒකට තමයි මේ ඌණ සැපීම කියලා කියන්නේ. ඌණයි සපයන එක. අපි අර නිකන් සපයන්න ඕන හින්දා සපයනවා වගේ. හරිද? සපයන්න ඕන හින්දා වගේ සපයනවා වගේ අදහසක් එන්නේ. ඇයි එහෙම ඌණ සැපීමක් කරන්නේ? මොකද මෙයාට මේ ව්‍යවසායකයාට මෙන්න මේ භාණ්ඩ දෙක දිහා බලාගෙන විශාල ලාභයක් ලබන්න බෑ. හරිද? විශාල ලාභයක් ලබන්න බෑ. අන්නේ හේතුව හින්දා මේ අධ්‍යාපන සෞඛ්‍ය කියන්නේ සුබ සාධන ඒවා සුගුණ භාණ්ඩ මේවා සපයීම කරන්නේ බොහොම අඩුවෙන්. ඌණ සැපයීම. හරිද? ඌණ සැපයීම. ඒතකොට ඒකත් එක හේතුවක් තමයි සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වෙන්න. හරි. දැන් මම හතරක් කිව්වා. මොනවද බලන්න හතර? පොදු භාණ්ඩ නොසැපීම, පොදු දේපල සම්පත් වල අධිඋපයෝජනය, නිෂ්පාදනය හා පරිභෝජනය ආශ්‍රිත බාහිරතා හට ගැනීම, සුබ සාධන හේවත් සුගුණ භාණ්ඩවල පූර්ණ සැපයීම. හරි. එතකොට අපි හතරක් කතා කරා සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවයට අදාළව. එකක් තමයි පොදු භාණ්ඩ නොසැපීම, පොදු දේපල සම්පත් වල අධිඋපයෝජනය, නිෂ්පාදනය හා පරිභෝජනය ආශ්‍රිත බාහිරතා හට ගැනීම, සුබ සාධන හේවත් සුගුණ භාණ්ඩවල ඌණ සැපයීම. ඊළඟ එක තමයි අහිතකර හේවත් අවගුණ භාණ්ඩවල අධිසැපයීම. අහිතකර හේවත් අවගුණ භාණ්ඩවල අධිසැපයීම. හරි. මේකත් කලින් වගේම අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. දැන් අහිතකර හේවත් අවගුණ භාණ්ඩ වලට උදාහරණ ටිකක් මතක් කරගන්න. උදාහරණ තමයි මත්පැන්, සිගරට්. හරිද? මත්පැන්, සිගරට්. අහිතකර හේවත් අවගුණ භාණ්ඩ වලට උදාහරණ. හරිද? හරි. එතකොට වෙළඳපොළ ආර්ථිකයක් තුලදී ව්‍යවසායකයා දකිනවා මෙන්න මේ භාණ්ඩ දිහා. හරිද? මේනේ ව්‍යවසායකයෙක්. මේ භාණ්ඩ දිහා දකිනවා. හරිද? හරි. දැන් මෙයාගේ අරමුණ මොකද්ද වෙළඳපොළ ආර්ථිකයක? ලාභයනේ. මේ භාණ්ඩ ගත්තට පස්සේ අහිතකර හේවත් අවගුණ භාණ්ඩ ගත්තට පස්සේ
මේ භාණ්ඩ වලින් අධික ලාභයක් ලබා ගන්න පුළුවන් භාණ්ඩ මේවා. දැන් අපි දන්නවා මත්පැන් කියන දේ කොච්චර මිල වැඩි කරත් මිනිස්සු නොගෙන ඉන්නේ නෑනේ. සිගරට් ගත්තත් එහෙමනේ. සිගරට් වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයා සිගරට් එකේ මිල කොච්චර වැඩි වුණත් ඒක මිලදී ගන්නවා. හරිද? එතකොට ව්‍යවසායකයාට මෙන්න මේ භාණ්ඩ වලින් මිල වැඩි කර ලාභය වැඩියෙන් ගන්න පුළුවන්. හරිද? ලාභය වැඩියෙන් ගන්න පුළුවන්. දැන් උඩ උනේ කණිත් පැත්තනේ. සුබ සාධන භාණ්ඩ වලින් ලොකු ලාභයක් ගන්න බැරි වුණානේ. ඒකින්ද ඒක උණ සැපයුණා. හැබැයි අහිතකර හේවත් අවගුණ භාණ්ඩ කියන එකෙන් ව්‍යවසායකයට ඇති පමණින් ලාභ ලබා ගන්න පුළුවන්. ඒ හේතුව හින්දා මෙයා ඕනාවටත් වඩා මෙන්න මේවා සපයනවා. ඕනාවට වඩා සපයනවා කියන්නේ මොකද්ද? අධි සැපයුමක් තියෙනවා. හරිද? අධි සැපයුමක්. එතකොට දැන් මම කිව්වනේ සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂමයි කියන්නේ සමහර භාණ්ඩ වැඩි වුණොත් හදනවා, සමහර භාණ්ඩ අඩුවෙන් හදනවා. අන්න. ඒතර අහිතකර ඒවා අවගුණ භාණ්ඩ මොකද වෙන්නේ? වැඩියෙන් සපයනවා. අන්න ඒ හේතුව හින්දා සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂම වෙනවා. සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වුණා කියන්නේ වෙළඳ පොළ අසමත් වෙනවා. ඒක තමයි 5. 6 බලන්න. හරි. එතකොට මෙන්න මේ 5 විශේෂයි. හරිද? ඔයා එක්සෑම් එකේ සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවයට හේතු කියලා අහනකොට මෙන්න මේ 5 අනිවාර්යෙන් ලියන්න ඕනේ. මම ඒකයි මේ 5 හොඳට පැහැදිලි කරේ. මොකද්ද 5? පොදු භාණ්ඩ නොසැපීම, පොදු දේපළ සම්පත් වල අධිඋපයෝජනය, නිෂ්පාදනය හා පරිභෝජනය ආශ්‍රිත බාහිරතා හට ගැනීම, සුබ සාධන හේවත් සුගුණ භාණ්ඩ වල උණ සැපයුම, අහිතකර හේවත් අවගුණ භාණ්ඩ වල අධි සැපයුම. හරි. මෙන්න මේ 5 හයිලයිට් කරගන්න. හරිද? එතකොට මේකෙන් මේ බාහිරතා හට ගැනීම කියන එක විස්තර කරේ නෑ. මොකද බාහිරතා හට ගැනීම ඉස්සරහදී අපිට ලොකු කෑල්ලකින් ඒ කියන්නේ වඩාත් පුළුල් ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න අනිත් ටික. තොරතුරු අපූර්ණ වීම හා අසමතුලිත වීම. හරිද? ඒකෙන් කියන්නේ මේ වෙළඳපොළ ආර්ථිකයක් තුළදී නිෂ්පාදකයයි පාරිභෝගිකයයි නිවැරදි තීරණ ගන්නෙ නෑ. වැරදි තීරණ තමයි ගන්නෙ. මොකද ඒ දෙදෙනාම කටයුතු කරන්නේ ස්වාර්ථය මත නිසා. ඊට පස්සේ තියෙනවා වෙළඳ පොළවල් නොතිබීම. හරිද? වෙළඳ පොළවල් නොතිබීම කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ සුගුණ භාණ්ඩවල එහෙම මූණ සැපෙවුමන්නේ තියෙන්නේ. එතකොට ඒවට අදාළ වෙළඳ පොළවල් නැහැ. පොදු භාණ්ඩ වලට අදාළ වෙළඳ පොළවල් නැහැ. මොකද ඒවෙන් ලාභයක් ගන්න බෑනේ. ඒ අදහස් තමයි වෙළඳ පොළවල් නොතිබීම කියන එකෙන් කියන්නේ. හරි. එහා පැත්තේ තියෙන හේතු ටිකක් බලන්න. සාධක අසංචලතාවය. හරිද? සාධක අසංචලතාවය කියලා කියන්නේ මේ සාධක චලනය කිරීම අපහසුයි. හරිද? එක් නිෂ්පාදන ක්‍රියාවලියකින් තවත් නිෂ්පාදන ක්‍රියාවලියකට සාධක සංචලනය කිරීම අපහසුයි. ඒවා මතක තියාගත්තම ඇති. ඒවා විස්තර එහෙම ඕනේ නැහැ. ඊට පස්සේ බලන්න වෙළඳ පොළවල් හැට ගැසීමට කාලයක් ගැනීම. හරිද? ඔව්. සාමාන්‍යයෙන් දැන් වෙළඳ පොළ ආර්ථිකයක වෙළඳ පොළකට හැඩ ගැහෙන්න කාලයක් යනවා. දැන් අලුතෙන් ව්‍යාපාරයක් ආවට පස්සේ ඒකට වෙළඳ පොළට හැඩ ගැහෙන්න කාලයක් යනවා. හරිද? අලුතෙන් ව්‍යාපාරයක් අරගෙන විශාල වශයෙන් ලාභ ලබන්න බෑනේ. එයාට කාලයක් යනවා ස්ථාර මට්ටමටපත් වෙන්න. අන්තිම එක බලන්න. ඇතැම් වෙළඳ පොළවල් ඉතා දැඩි මිල උච්චාවචනයකට පාත්‍ර වීම. ඔව්. ඒතර සමහර භාණ්ඩ තියෙනවා මිල ඉතාම ඉහළයි. හරිද? ඔය දැන් කියන මේ ඔය ලාභ එහෙම උපයන දේවල් ඉතාම ඉහළයි. හරිද? දැන් සාමාන්‍යයෙන් ඒකාධිකාරී තත්වයන් එහෙම ඇති වෙනවා නම් ඒවැ මිල ඉහළයි. හරිද? ඒකයි ඔය කියන්නේ. හරි. එතකොට සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවයට අදාළව ප්‍රධාන කරුණු 5ක් සහ අනු කරුණු 4ක් කියලා දුන්නා.
හරි. එතකොට ඔයා ප්‍රධාන කරුණු තුන මේ විස්තර මං කියලා දුන්න පැහැදිලි කරපු ඒවත් එක්ක ඔයාට මතක හිටියේ අනිවාර්යෙන්ම උදාහරණයක කියලා දුන්න හින්දා ඒ ටික මතක තියාගන්න. හරි. අනු කරුණු ටිකත් කියවගෙන තියාගන්න. හරි. දැන් ආයෙ ටියුට් එකේ උඩට එන්න. දැන් අපි වෙළඳපොළ අසමත් වීමට අදාළ තුනක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. අනිත් එක තමයි සාර්වාර්ථික අස්ථායීතාවය. හරිද? ඒතර මේකෙදි අපි සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය දැන් කතා කරා. දැන් තියෙන්නේ මෙන්න මේ දෙක. ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය හා සාර්වාර්ථික අස්ථායීතාවය. හරි. එතකොට ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා බලමු අපි. දෙක කතා කරන්න තියෙන්නේ. ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. එතකොට ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය කියලා කියන්නේ ආර්ථිකයේ ඉන්න ඕනේ කුටුම්බ. හරිද? ආර්ථිකයේ ඉන්න ඕනේ කුටුම්බ. දැන් හිතන්න කුටුම්බ කියන්නේ පවුලක්. මෙතන ඉන්නවා එක පවුලක්. මෙතන ඉන්නවා එක පවුලක්. මෙතන ඉන්නවා තව පවුලක්. හිතන්න ABC කියලා. හරි. එතකොට මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය කියලා කියන්නේ මේගොල්ලන්ට හම්බෙන ආදායම් එකිනෙකට වෙනස්. විශාල පරතර වලින්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම A කියන පවුලට ආදායම් 20000යි නම් B කියන පවුලට ලක්ෂ 2යි. C කියන පවුලට 5000යි. හරිද? විෂමතාවයක් නෙමේක. මේකට හේතු තමයි සාධක හිමිකම්. අනිත් එක තමයි සාධක මිල. අනිත් එක තමයි උරුමය. හරිද? සාධක හිමිකම කියලා කියන්නේ දැන් පොඩ්ඩක් හොඳට හිතන්න. හරිද? සාධක හිමිකම කියලා කියන්නේ දැන් මෙන්න මේ B පවුල ගමුකෝ. B කියන කුටුම්බය. එයාට ලක්ෂ 2ක වැටුපක් තියෙනවා. එතකොට බලන්න ඕනේ මෙයා කොහොමද මේ ලක්ෂ 2 ලබා ගත්තේ? හරිද? ලක්ෂ 2 ලබා ගත්තේ. දැන් සාමාන්‍ය අපි ආදායමක් ලබන්න නම් අපි නිෂ්පාදන සාධක අලෙවි කරලානේ ආදායමක් ලබන්නේ. හරිද? දැන් මෙහෙම හිතන්න පුළුවන් අපිට. මෙයා ළඟ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන තුනම තියෙනවා. සාධක හිමිකම මෙයාට තුනක් තියෙනවා. සාධකවල හිමිකම මෙයාට තුනක් තියෙනවා. මෙයාගේ මුළු ආදායම ලක්ෂ 2යි. ඒතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්. භූමිය ලැබීම වෙනුවෙන් මෙයාට හම්බෙනවා. ඒ කියන්නේ භූමිය දීම වෙනුවෙන් මෙයාට හම්බෙනවා ලක්ෂයක්. ශ්‍රමය දුන්නාම 50000යි. ප්‍රාග්ධනය දුන්නා 50000යි. අන්න මේ ටික එකතුවෙන් තමයි මෙයාට ලක්ෂ 2ක් හම්බෙන්නේ. මොකද මෙයාට නිෂ්පාදන සාධක 3ක හිමිකමක් තිබ්බා. හරිද? හරි. අපි A කියන එක බලමු. එයාට ආදායම 20000යි. සාමාන්‍යයෙන් එයාට තියෙන නැත්te එක නිෂ්පාදන සාධකයයි. හිතන්න එයාට තියෙන්නේ භූමිය විතරයි. භූමියට තමයි එයාට මේ රුපියල් 20000ක් හම්බෙන්නේ. අන්න එයාට හිමි වුණේ භූමිය විතරයි. එතකොට එයාට අඩු ආදායමක්. මෙයාට නිෂ්පාදන සාධක 3ක හිමිකමක් තිබ්බා. එතකොට එයාට ලක්ෂ 2ක්. දැන් මෙයා ගත්තොත් එහෙම හිතන්න මෙයාට තියෙන්නේ ශ්‍රමය විතරයි.
ඒකට තමයි අර 5000 හම්බුනේ. හරිද? බලන්න. ආදායම් බෙදී ගිහිල්ලා තියෙන්නේ විෂමතාවයකින්. විෂමතාවයනේ මෙයාට 20000යි, මෙයාට ලක්ෂ 2යි, මෙයාට 5000යි. එක හේතුවක් තමයි සාධක හිමිකම. කොහොමද සාධක හිමිකම මේ කුටුම්බ වලට ගිහින් තියෙන්නේ? දැන් අපි උදාහරණයක් බැලුවොත් එහෙම මෙයාට ලක්ෂ 2ක් හම්බෙලා තියෙන්නේ. මෙයා ළඟ නිෂ්පාදන සාධක 3ක හිමිකමක් තියෙනවා. මෙයා ළඟ 1යි. ඒකට තමයි 20000 හම්බෙලා තියෙන්නේ. මෙයා ළඟ 2යි. 1යි. ඒකට තමයි 5000 හම්බෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයට එක හේතුවක් තමයි සාධක හිමිකම. දෙවෙනි එක තමයි සාධක මිල. දැන් එක අවස්ථාවලදී සාධක මිල එකිනෙකට වෙනස් වෙනවනේ. මෙහෙම ගමු. භූමියේ සාධකයේ මිල රුපියල් 1000යි. හරිද? ශ්‍රමය 2000යි. ප්‍රාග්ධනය 5000යි. හරිද? එතකොට මෙයාට සාධක 3ක් තියෙනකොට මෙයාට ඔක්කොම ගන්න පුළුවන් රුපියල් 8000. ඇයි සාධක මිල එකිනෙකට වෙනස්? භූමිය රුපියල් 1000යි, ශ්‍රමය 2000යි, ප්‍රාග්ධනය 5000යි. එතකොට මෙයාට සාධක 3ක් තියෙන හින්දා මෙයාට 8000ක මුදලක් ගන්න පුළුවන්. දැන් ශ්‍රමය ගත්තොත් එහෙම ශ්‍රමයට හම්බෙන්නේ 2000ක් විතරනේ. එතකොට මෙයාගේ මුළු ආදායම වෙන්නේ 2000 විතරයි. මොකද මෙයාට තියෙන එක සාධකයයිනේ. හරිද? ඊට පස්සේ භූමිය ගත්තොත් එහෙම භූමියට හම්බෙන්නේ 1000යි. අන්න භූමිය කියන සාධකයට හම්බෙන්නේ රුපියල් 1000යි. ඒ කියන්නේ සාධකයේ මිල. එතකොට මෙයාට තියෙන්නේ එකක් විතරයි. එතකොට මෙයාට හම්බෙන මුළු ආදායම 1000යි. එතකොට සාධක මිලත් බලපානවා මෙන්න මේ කියන ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයට. ඊට පස්සේ බලමු උරුමය. උරුමය කියන්නේ දැන් උරුමය කියන එක ඕගොල්ලන්ට දන්න දෙයක් නේ. හරිද? උරුමය කියන එක දැන් සාමාන්‍ය උරුමය කියන්නේ අපිට පරම්පරාවෙන් ලැබෙන දේවල්නේ. හරිද? දැන් මේකම මේ උදාහරණෙම ගන්න පුළුවන් මේකට. දැන් මෙයාට පරම්පරාවෙන් උරුම වෙලා තියෙන නිෂ්පාදන සාධක 3ක්. මෙයාට 1යි. මෙයාටත් 1යි. එතකොට උරුමය කියන එකත් ඒ කියන්නේ උරුමයෙන් අපිට නිෂ්පාදන සාධක කොහොමද ලැබිලා තියෙන්නේ? ඒක මතත් තීරණය වෙනවා ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. හරිද? ඒක සරලයි. හරි. බලන්න. ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයට හේතු. සාධක හිමිකම, සාධක මිල, උරුමය. හරිද? හරි. හරි. එතකොට අපි දෙකක් කතා කරා. එකක් සම්පත් බෙදාරීමේ අකාර්යක්ෂමතාවය, අනිත් එක ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය. අන්තිම එක තමයි සාර්වාර්ථික අස්ථායීතාවය. සාර්වාර්ථික අස්ථායීතාවය. අපි බලමු මේ මොකක්ද කියලා. තුන්වෙනි එක තමයි සාර්ව ආර්ථික අස්ථායීතාවය. හරිද? සාර්වාර්ථික අස්ථායීතාවය කියන්නේ ආර්ථිකයේ වරින් වර ඇතිවන උච්චාවචනයන්. ආර්ථිකයේ වරින් වර ඇතිවන උච්චාවචනයන්. මොකද්ද මේ උච්චාවචනයන් කියන්නේ? උච්චාවචනයන් කියන්නේ වෙනස් වීම කියන ඒවට. වෙනස් වීම.
ආර්ථිකයේ වරින් වර ඇති වෙන වෙනස් වීම. මොනවාද වරින් වර ඇති වෙන වෙනස් වීම? මෙන්න මේවා. මිල, නිෂ්පාදනය, ආදායම, සේවා නියුක්තිය. මිල, නිෂ්පාදනය, ආදායම, සේවා නියුක්තිය. ඒතර මෙන්න මේවට තමයි අපි කියන්නේ ආර්ථිකයේ වරින් වර ඇතිවන උච්චාවචනයන් කියලා. හරි සරලයි හරිද? ආර්ථිකයේ වරින් වර ඇති වෙන වෙනස් වීම. වෙනස් වීම වලටම තමයි උච්චාවචනයන් කියලා කියන්නේ. ඔයාලට උච්චාවචනයන් කියන වචනේ අවුල් වගේ නම් වෙනස් වීම කියලා දාගන්න. ඒතර ආර්ථිකයේ මෙන්න මේ දේවල් වරින් වරට වෙනස් වෙනකොට අපේ තියෙන අස්ථායීතාවය වැඩි වෙනවා. හරිද? ඒතර ඒකේ හේතුවක් හින්දා වෙළඳපොළ අසමත් වීමකට ලක් වෙනවා. හරිද? ඔන්න ඕක තමයි වෙළඳපොළ අසමත් වීමට බලපාන ප්‍රධාන හේතු තුන. එක සම්පත් බෙදාරීමේ අකාර්යක්ෂමතාවය, දෙක ආදායම් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය, තුන සාර්වාර්ථික අස්ථායීතාවය. ඒතර සාර්වාර්ථික අස්ථායීතාවය කියලා අපි කියන්නේ ආර්ථිකයේ වරින් වර ඇතිවන උච්චාවචනයන්. ඒ කියන්නේ ආර්ථිකයේ වරින් වර ඇතිවන වෙනස් වීම. ඒ කියන්නේ අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. මිල වෙනස් වෙලා. මේ අවුරුද්දේ තියෙන ආදායම නෙමෙයි තව අවුරුද්දකින් තියෙන්නේ. ඒ ආදායම නෙමෙයි ගිය අවුරුද්දේ තියෙන්නේ. ඒකට ඒවා වෙනස් වෙලා. එතකොට මේ මිල නිෂ්පාදනය වගේ දේවල් වෙනස් වෙනකොට වෙළඳපොළ තුලදී ගැටලු ඇති වෙනවනේ. දැන් අපි අද වෙළඳපොළට යනවා භාණ්ඩයක් ගන්න රුපියල් 50යි. හෙට යනකොට 100යි භාණ්ඩේ. අන්න. මිල කියන එක වෙනස් වෙච්ච හින්දා අර ආර්ථිකයේ වෙළඳපොළ ආර්ථිකයේ ගැටලු වැඩි වෙනවා. ආදායමත් එහෙමයි. දැන් අද මේ මාසේ රුපියල් 20000ක ආදායමක් තියෙනවා නම් අපිට යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගන්න පුළුවන්. හැබැයි එන මාසෙදී ඒ ආදායම අඩු වෙනවා රුපියල් 10000ට. එතකොට මේ බඩු ටික එන මාසේ ගන්න බෑනේ අපිට. එතකොටත් වෙන්නේ අපිට ගැටලුවක් ඇති වෙන එකනේ. ඒතර මෙන්න මේ කියන හේතු හින්දා තමයි වෙළඳපොළ අසමත් වීමකට ලක් වෙන්නේ. හරි. ටියුට් එක බලන්න. ඒතර ටියුට් එකේ දැන් අපි සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවය වීම කියන එක highlight කරන්න ඕනේ. ඊට අදාළ පළවෙනි හේතු පහ highlight කරලා A level කියලා දාගන්න ඕනේ. මම මේ කියන්නේ chart එකේ හරියද? ඊට පස්සේ තියෙනවා ආදායම් බෙදී යාමේ විෂමතාවය. එතන highlight කරගන්න කුටුම්බ ආදායම් විෂමතාවයක් පැවතීමයි. ඊට පස්සේ ඒකට හේතු තුන තියෙනවා සාධක හිමිකම, සාධක මිල, උරුමය. ඒකත් highlight කරලා A level කියලා දාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා සාර්වාර්ථික අස්ථායීතාවය. ඒකේ මොකද්ද කියන්නේ? ආර්ථිකයේ වරින් වර ඇතිවන උච්චාවචනයයි. උච්චාවචන කියන තැන වරහන් ඇතුලේ දාගන්න වෙනස් වීම කියලා. හරි. මොනවාද බලන්න වෙනස් වෙන්නේ? මිල, නිමවුම, ආදායම, සේවා නියුක්තිය. ඒ ටිකත් highlight කරගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පැරෆොටෝ ප්‍රශස්තය. හරිද? ඒතර මේක නම ගැන හිතන්න එපා. මේක ග්‍රීක හරි ලතින් හරි වචනයක්. පැරෆොටෝ ප්‍රශස්තය. හරිද? මේකෙන් කියන්නේ මොකක්ද කියලා අපි බලන්න ඕනේ. හරි. මම ඔයාලට කිව්වා හොඳට අහගන්න. අපි පළවෙනි පාඩමේදී කතා කරා ආර්ථික කාර්යක්ෂමතාවය කියලා එකක්. ඒ ආර්ථික කාර්යක්ෂමතාවය සපුරා ගන්න නම් කොන්දේසි දෙකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකක් තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, අනිත් එක තමයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය. ඔන්න ඔය කියන සාධක දෙක අතුරින් සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය පොඩ්ඩක් මතක් කරගන්න.
සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය. එතකොට මේ සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සපුරා ගන්න නම් අපි කො ප්‍රධාන වශයෙන් කොන්දේසියක් සපුර ගන්න ඕනේ. මොකක්ද ඒ කොන්දේසිය? ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ MC සමානයි MB වෙන්න ඕනේ. මේක තමයි කොන්දේසි. හරි. එතකොට මේ පැරපොටෝ ප්‍රශස්තය කියන එකෙන් අදහස් කරන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිතයේදී මෙන්න මේ දෙක සමානයිද? මොකද්ද සමාන? ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමානයිලු. ඒ කියන්නේ මොකද්ද? දැන් පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිතයක් ගමු බලන්න අපි. සැපයුම ඉල්ලුම. හරිද? එතකොට මෙන්න මෙතන තමයි සමතුලිත මිල P. මෙතන සමතුලිත ප්‍රමාණය Q. මේ පැරපොටෝ ප්‍රශස්තය මගින් කියන්නේ මෙන්න මේ සමතුලිතයේදී MC සමානයි MB ලු. හරිද? මේක හරි. දැන් මෙතන මේ ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන තැනනේ. හරිද? ඒ කියන්නේ නිෂ්පාදකයාටත් වාසි පාරිභෝගිකයාටත් වාසි තැන තමයි මේ සමතුලිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තැනදී විතරක් ආන්තික පිරිවැයට ආන්තික ප්‍රතිලාභය සමාන වෙනවා. ඒක සමානයි කියන්නේ මොකද්ද? සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය ඉටු වෙනවා පූර්ණ තරගකාරී වෙළඳපොළක සමතුලිතයේදී පමණයි. ඔන්න ඕක තමයි පැරපොටෝ ප්‍රශස්තය මගින් කියන්නේ. හරිද? ඒතර මේක A-level වලදී අහන්න පුළුවන්. මීට අවුරුදු ගානකට කලින් අහලා තියෙනවා. 2007 8 වගේ අහලා තියෙනවා. හරිද? පැරපොටෝ ප්‍රශස්තය. මම ආයෙත් කියන්නම්. පැරපොටෝ ප්‍රශස්තය මගින් කියන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක සමතුලිතයේදී සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය ඉටු වෙනවලු. ඇයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය ඉටු වෙන්නේ? මෙන්න මේ සමතුලිතයේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වන නිසා. හරිද? හරි. එතකොට ඔයාගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ කොටු කරලා දාලා තියෙනවා පැරපොටෝ ප්‍රශස්තය කියලා. ඒක highlight කරලා MCQ කියලා දාගන්න. ඒකේ තියෙනවා පූර්ණ තරංගයට අනුව වෙළඳපොළක සමතුලිතයේදී සම්පත් බෙදී යාම කාර්යක්ෂම වන බව පැරෆොටෝ ප්‍රශස්තය මගින් හඳුන්වයි. ඊට පස්සේ තියෙනවා එම නිසා සම්පත් බෙදා හැරීමට රජය අවශ්‍ය නොවන බව මින් අදහස් කරයි. ඔව්. එතකොට දැන් මෙන්න මේ වගේ අවස්ථාවක නම් සම්පත් බෙදා හරින්න රජය ඕනේ නැහැ අපිට. මොකද සමතුලිතයේදී ඔටෝම ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වෙලානේ. එතකොට රජයක් ඕනේ නැහැ මෙන්න මේ අවස්ථාවේදී. සමතුලිත අවස්ථාවකදී. හරිද? හොඳට මතක තියාගන්න රජය ඕනේ නැත්තේ සමතුලිත අවස්ථාවේදී. හරිද? ඇයි මෙතන විතරනේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වෙන්නේ? දැන් මේ වගේ තැන්වල සමාන වෙන්නේ නැහැනේ. ඒතර මෙන්න මේ වගේ තැන්වලදී රජය අවශ්‍ය වෙන්නේ නැහැ සම්පත් බෙදා හරින්න. ඒක තමයි පැරටෝ ප්‍රශස්තය මගින් කියන්නේ. හරි. එතකොට ඒක A level MCQ කියලා දාලා highlight කරගන්න. හරි. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා දැන් මේ අපි මෙච්චර වෙලා
ඉගෙනගත්ත දේවල් වලදී ඔයා දකින්න ඇති අපිට විවිධ භාණ්ඩ හම්බුනේ. මොනවාද? පොදු භාණ්ඩ කියලා වුණා, ත්‍රිගුණ භාණ්ඩ කියලා වුණා, අවගුණ භාණ්ඩ කියලා වුණා. අපිට විවිධ භාණ්ඩ හමු වෙන්න ගත්තා. හරිද? එතකොට අන්නේ භාණ්ඩ ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ කොටසෙදි. අපි මුලින්ම කතා කරන්න යන්නේ මොනවාද පොදු භාණ්ඩ කියන්නේ කියලා. පොදු භාණ්ඩ. හරිද? හරි. මම මුලින්ම නිර්වචනය ලියන්නම්. ඊට පස්සේ පැහැදිලි කරගමු. හරි. බලන්න. දේපල හිමිකමක් ස්ථාපිත නොවුණු සාමූහිකව පරිභෝජනය කළ හැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මේ පොදු භාණ්ඩ කියන දේවල් වලට දේපල හිමිකමක් නැහැ. ඒ කියන්නේ මේ පොදු භාණ්ඩ වලට හිමිකමක් කියන කෙනෙක් නැහැ. කාටවත් අයිතියක් නැහැ පොදු භාණ්ඩ වල. ඒක තමයි දේපල හිමිකමක් ස්ථාපිත නොවුණු සාමූහිකව පරිභෝජනය කළ හැකි භාණ්ඩ. අන්න කාටවත් අයිතියකුත් නැහැ. හැමෝටම සාමූහිකව පරිභෝජනය කරන්නත් පුළුවන්. හරිද? උදාහරණයක් කියන්නද? ඔරලෝසු කණු. හරිද? ඔරලෝසු කණු කියන දේවල් එහෙමනේ. දැන් ඔයාගේ ටවුන් එකේ ඔරලෝසු කණුවක් තියෙනවා නම් ඒ ඔරලෝසු කණුවට දීපල හිමිකමක් තියෙනවද? ඒ කියන්නේ ඒ ඔරලෝසු කණුව කවුරු හරි අයිති කරගෙන ඉන්නවද? නෑනේ. දීපල හිමිකමක් නෑ. ඒ වගේම සාමූහිකව පරිභෝජනය කරන්න පුළුවන්. ආ. ඒ කියන්නේ ඔයාටත් පුළුවන් පරිභෝජනය කරන්න. ඔයාගේ යාළුවන්ටත් පුළුවන්. ඔයාගේ කවුරු හරි පිටින් නෑදෑ කෙනෙක් කෙනා නම් එයාටත් පුළුවන්. ඒ කියන්නේ ඔරලෝසු කණුව කියන එකට ඕන කෙනෙක්ට ඇවිල්ලා වෙලාව බලන්න පුළුවන්. හරිද? සාමූහිකව පරිභෝජනය කරන්නත් පුළුවන්. හරිද? මම තව උදාහරණ ටිකක් ලියන්නම්. ඔරලෝසු කණු. වීදි ලාම්පු. වීදි ආලෝක කරන ලාම්පු. ඊට පස්සේ ප්‍රදීපාගාර. ඊට පස්සේ ගම් වතුර පාලන ක්‍රම. හරිද? ඔරලෝසු කණු, වීදි ආලෝක කරන ලාම්පු, ප්‍රදීපාගාර, ගම් වතුර පාලන ක්‍රම. ඒතර මේ වගේ දේවල් ගත්තට පස්සේ ඔයාලට උදාහරණෙම අවබෝධයක් ගන්න පුළුවන්. දේපල හිමිකමක් ස්ථාපිත වෙලක් නැහැ. ඒ කියන්නේ කාට අයිතියක් නැහැ මේ භාණ්ඩවල. ඒ වගේම සාමූහිකව පරිභෝජනය කරන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට මේවායේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ලක්ෂණ දෙක එකක් තමයි
පරිභෝජනයේ සීමා කළ නොහැකි වීම. දෙවෙනි ලක්ෂණය තමයි පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති වීම. එකක් තමයි පරිභෝජනයේ සීමා කළ නොහැකි වීම. අනිත් එක තමයි පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති වීම. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පොදු භාණ්ඩවල පරිභෝජනය සීමා කරන්න බෑ. මේකම තමයි සාමූහිකව පරිභෝජනය කළ හැකි භාණ්ඩ කියන්නේ. ඒ කියන්නේ කාගේවත් පරිභෝජනයක් සීමා කරන්න බෑ. දැන් මට ගිහින් කියන්න පුළුවන්ද ඔරලෝසු කණුවක් ළඟ වෙලා බලන පුද්ගලයාට මට ගිහින් කියන්න පුළුවන්ද ඔයාට වෙලාව බලන්න බෑ ඔයා මෙතනින් යන්න කියලා? එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ පරිභෝජනය සීමා කරන්න බෑ. මට නෙමෙයි ජනාධිපති ඇවිල්ලා කිව්වත් පාරින මිනිහට ඔයාට මෙතන වෙලාව බලන්න බෑ ඔයා යන්න කියලා. ඒක කරන්න බැරි වැඩක්. හරිද? තව විදිහකින් බැලුවොත් එහෙම කවුරු හරි පුද්ගලෙක් ඇවිල්ලා ඔරලෝසු කණුව ළඟ ටිකට් කවුන්ටරයක් දාලා කියනවා වෙලාව බලනවා නම් සල්ලි ගෙවලා ටිකට් එකක් අරන් වෙලාව බලන්න ඕනේ. හරිද? ඒකත් ප්‍රායෝගික නෑනේ. කවුරුත් එහෙම කරන්නේ නෑනේ. ඒ කියන්නේ අපිට විලක් අය කරලවත් පරිභෝජනය සීමා කරන්න බෑ. හරිද? මේක ප්‍රධාන ලක්ෂණය. පරිභෝජනය සීමා කළ නොහැකි වීම. අනිත් ලක්ෂණය තමයි පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැත. මේ භාණ්ඩ පරිභෝජනය කරන්න කිසිම තරඟයක් නැහැ. දැන් ඔයා දැකලා තියෙනවද ඔරලෝසු කණුවල් ළඟට කට්ටිය පොර කකා වෙලා බලනවා. හරිද? ඊට පස්සේ ඔය පාරේ ආලෝකමත් වෙන්න දාලා තියෙන වීදි ලාම්පු වලින් මිනිස්සු තරඟෙට යාට මෙහාට යනවා දැකලා තියෙනවද? මට මේකේ ආලෝකය ගන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැනේ. ඊට පස්සේ ප්‍රදීපාගාරයක් තියෙනකොට ප්‍රදීපාගාරයෙන් අර දැන් ප්‍රදීපාගාර කියන්නේ නැව් වෙන එකනේ. එතකොට නැව් තරඟෙට යනවද මේ ප්‍රදීපාගාරයට යන්න ඕනේ කියලා? එහෙම දෙයක් නැහැනේ. ඒ කියන්නේ මේ භාණ්ඩවල කිසිම තරඟයක්වත් නැහැ. පරිභෝජනයේ කිසිම තරඟයක් නැහැ. හරිද? ඒතර මේ ලක්ෂණ දෙක ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මොකද ඒ ලෙවල් වල MCQ වලට මෙන්න මේ භාණ්ඩ වලින් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. හරිද? දැන් මේ මං කියපු විදිහට ඔයාලා මතක තියාගන්න පුළුවන්. බොහොම සරලව කියලා දුන්නා. බලන්න නිර්වචනේ. දේපල හිමිකමක් විස්ථාපිත නොවුණු සාමූහිකව පරිභෝජනය කළ හැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. මොනවාද ලක්ෂණ දෙක? පරිභෝජනයේ සීමා කළ නොහැකි වීම, පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති වීම. හරිද? හරි. ඊට අමතරව දැනගන්න ඕන දෙයක් තමයි ආන්තික පිරිවැය ශූන්‍ය වීම. ආන්තික පිරිවැය ශූන්‍ය වීම. හරි. අහගන්න. ආන්තික කියන්නේ මොකද්ද? ආන්තික කියන එකේ අදහස තමයි මම මීට කලිනුත් කියලා දීලා තියෙනවා. ආන්තික කියන්නේ අමතර කියන්නේ. හරිද? අමතර කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ අමතර පාරිභෝගිකේ. එහෙම නැත්නම් අමතර පුද්ගලයෙක් පරිභෝජනය කරනකොට පිරිවැය ශූන්‍යයි. ඉතින් ඇත්තනේ. දැන් මේ බලන්න. මෙතන ඉන්න ඔයයි යාළුවා. හරිද? ඔයයි යාළුවා මෙතන තියෙනවා ඔරලෝසු කණුව. හරිද? ඔයයි යාළුවා දෙන්නම් බලන් ඉන්නේ මෙන්න මේක දිහා. හරිද? ඔරලෝසු කණුව දිහා බලන් ඉන්නේ. ඔයයි යාළුවා දෙන්නම ඔරලෝසු කණුව දිහා බලන් ඉන්නවා. හරිද?
එතකොට මෙතනට එනවා තව ඔයාගේ යාළුවෙක් නෙමෙයි. ඔයාගේ හතුරෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ තරහකාරයෙක් වෙනවා. අතිරේක පුද්ගලයෙක්. හරිද? එතකොට මෙන්න මේ අතිරේක පුද්ගලයාත් ඇවිල්ලා මෙතන වෙලාව බැලුවා කියලා ඔරලෝසු කණුවෙන් ඔයාට පිළිවෙයක් යනවද? නෑනේ. ඔයාට කිසිම පිළිවෙයක් කියන්නේ නෑනේ මේ මෙයා ඇවිල්ලා බැලුවා කියලා. අන්න ඒක තමයි ආන්තික පිළිවෙය ශූන්‍යයි කියලා කියන්නේ. හරිද? ආන්තික පිළිවෙය ශූන්‍යයි. මම හිතනවා හොඳට තේරුණා කියලා. හරිද? මොනවද ලක්ෂණ තුන? පරිභෝජනය සීමා කළ නොහැකි වීම, පරිභෝජනයේ තරගකාරීත්වය නොමැති වීම, ආන්තික පිළිවෙය ශූන්‍ය වීම. හරිද? හරි. දැන් මේ උදාහරණයෙම මේ දෙක ගන්නත් පුළුවන් ඈ. දැන් ওই තුන් දෙනාම ඉන්දියා කියලා තරගයක් ඇති වෙන්නේ නෑනේ මෙතන. පරිභෝජනයේ සීමා වෙන්නේත් නෑනේ. හරි. එතකොට ඔන්න ඔය ලක්ෂණ තුන තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන්නේ. සෝරි ලක්ෂණෙත් ලකුණනේ. හරි. බලන්න යුට් එක පොදු භාණ්ඩ යටතේ තියෙන්නේ. බලන්න. දේපල හිමිකමක් ස්ථාපිත නොවුණු සාමූහිකව පරිභෝජනය කළ හැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. හයිලයිට් කරගන්න. හරි. පොදු භාණ්ඩවල ප්‍රධාන ලක්ෂණ දෙකකි. එක පරිභෝජනයේ සීමා කළ නොහැකි වීම. දෙක පරිභෝජනයේ තරගකාරීත්වය නොමැති වීම. එය ප්‍රධාන ලක්ෂණ දෙක. හරිද? ඊට පස්සේ බලන්න. හොඳට බලන්න. ගෙවීමක් කළද නොකළද සියලු දෙනාටම පරිභෝජනය කිරීමේ හැකියාව ලැබෙන නිසා ඒ සඳහා මිලක් ගෙවීමට ඉදිරිපත් නොවේ. ඔව්. දැන් මේකෙන් දැන් ඔරලෝසු කණුවක් කියන්නේ පොදු භාණ්ඩයන්නේ. ඔරලෝසු කණුවෙන් වෙලා බලන්න අපිට ගෙවීමක් කරන්න ඕනේ නෑනේ. හරිද? ඒකයි මේ කියන්නේ. අපිට ගෙවීමක් කරත් නොකරත් කවුරුත් මේවට මිලක් ගෙවන්නේ නැහැ. හරිද? දැන් පාරේ දාලා තියෙන වීදි ආලෝක කරන ලාම්පු වලින් යටින් යන්න ඒක එළිය ලබා ගන්න කවුරුත් මිලක් ගෙවන්නේ නැහනේ. හරිද? ගම් වතුර පාලන ක්‍රමයකට කවුරුත් මිලක් ගෙවන්නේ නැහනේ. ඒක තමයි කියන්නේ. ඊළඟ බලන්න. තවද එක් පුද්ගලයෙකුගේ පරිභෝජනය නිසා තවත් පුද්ගලයෙකුගේ පරිභෝජනයේ සීමා වීමක් සිදු නොවේ. මෙය පරිභෝජනයේ තරගකාරීත්වය නොමැති බාදුවේ අදහස් වේ. ඔව්. දැන් ඔයා වෙලා බැලුවා කියලා ඔයාගේ යාළුවට වෙලා බලන්න බැරි කමක් නැහැනේ. එතකොට ඔය දෙන්න අතර තරංගයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා පරිභෝජනය කරන්න පුළුවන්. ඒකයි. එතන හයිලයිට් කරගන්න. මෙය පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති බව අදහස් වේ. තරඟකාරීත්වයක් නොමැති බව යනුවෙන් අදහස් වේ. ඊට පස්සේ බලන්න. මේ නිසා අතිරේක පාරිභෝගිකයේ පරිභෝජනයේ ආන්තික පිළිවෙය ශූන්‍ය වේ. අන්න. දැන් ඔයත් වෙලා බලනකොට ඔයාගේ තරහකාරයෙක් ඇවිල්ලා වෙලා බලනවා. ඔයාට පිළිවෙයක් කියන්නේ නැහැ නේ ඒකට. ඔයාගේ තරහකාරය ඇවිල්ලා වෙලාව බලලා ඒක පරිභෝජනය කරා කියලා ඔයාට පිළිවෙයක් කියන්නේ නැහැනේ. ඒක තමයි ආන්තික පිළිවෙය ශූන්‍යයි කියලා කියන්නේ. බලන්න. මේ නිසා අතිරේක පුද්ගලිකුගේ පරිභෝජනයේ ආන්තික පිළිවෙය ශූන්‍ය වේ. හයිලයිට් කරගන්න. හරි. ඊට පස්සේ උදාහරණ තියෙනවා.
ඔරලෝසු කණු, ජාතික ආරක්ෂාව, වීදි ආලෝකකරණය, ප්‍රදීපාගාර, ගම් වතුර පාලන ක්‍රම. ඒකත් highlight කරගන්න. ඊට පස්සේ ඉන්නේ ලාභ අරමුණු කරගත් වෙළඳපොළ ආර්ථිකයකට පොදු භාණ්ඩ සම්බන්ධයෙන් මිලක් අය කරගත නොහැකි නිසා පොදු භාණ්ඩ නිපදවීමට සම්පත් බෙදා වෙන් නොකරයි. highlight කරන්න. හොඳට අහගන්න. හරි. ඒ කියන්නේ මොකද්ද? දැන් වෙළඳපොළ ආර්ථිකයක් ගත්තට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රධානතම අරමුණ මොකද්ද? ලාභයනේ. නේද? ලාභයක් ලබා ගැනීමනේ මේගොල්ලන්ගේ ප්‍රධානතම අරමුණ. ලාභයනේ. එතකොට මේ පොදු භාණ්ඩ වලින් ලාභයක් ගන්න බෑනේ. මොකද මිලක් අය කරගන්න බෑනේ. මිලක් අය කරගන්න බෑ. හරිද? එතකොට වෙළඳපොළ ආර්ථිකවලදී මෙන්න මේ භාණ්ඩ සපයලා වැඩක් නැහැ. මොකද ලාභයක් ගන්න බෑනේ මේ භාණ්ඩ සැපෙවුවා කියලා. ඒක තමයි කියන්නේ. ඒ හින්දා වෙළඳපොළ ආර්ථිකවලදී මේ පොදු භාණ්ඩ හදන්න සම්පත් බෙදා වෙන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ලාභයක් ගන්න බැරි හින්දා. ඒක highlight කරන්න. එතකොට මේ පොදු භාණ්ඩ වලට දැන් සාමාන්‍ය මේ පොදු භාණ්ඩ කියන ඒවා නොමිලේ පරිභෝජනය කරනවා වගේනේ. මිලක් ගෙවන්න ඕනේ නැහනේ. එතකොට මිලක් ගෙවන්නේ නැතිව නොමිලේ පරිභෝජනය කරන හින්දා මේ පොදු භාණ්ඩ වලට අපි කියනවා නොමිල පරිභෝජන ගැටලුව කියලා. නොමිල පරිභෝජන ගැටලුව ඇති වෙයි. නොමිල පරිභෝජන ගැටලුව ඇති වෙයි. හරි. ඒකක් තියෙනවා ටියුට් එකේ බලන්න. ගෙවීමක් නොකොට නොමිලේම ප්‍රතිලාභ භුක්ති විඳීමේ తත්වය නොමිල පරිභෝජන ගැටලුව ලෙස හඳුන්වයි. highlight කරන්න. හරි. ඊට පස්සේ මම මේ ටික මකනවා. අපිට පොදු භාණ්ඩ බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි සාම්ප්‍රදායික පොදු භාණ්ඩ. අනිත් එක තමයි ගෝලීය පොදු භාණ්ඩ. එකක් තමයි සාම්ප්‍රදායික පොදු භාණ්ඩ, අනිත් එක තමයි ගෝලීය පොදු භාණ්ඩ. හරිද? සාම්ප්‍රදායික පොදු භාණ්ඩ ආයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රාදේශීය සහ ජාතික කියලා. හරිද? උදාහරණ බලමු. ප්‍රාදේශීය තමයි මේවා. පොරලෝසු කණු. ජාතිකයව තමයි ගම් වතුර
පාලන ක්‍රම ඊට පස්සේ ජාතික ආරක්ෂාව ඔය වගේ දේවල්. ගෝලීය පොදු භාණ්ඩ තමයි ලෝක සාමය. ඕසෝන් ස්තරය. ඊට පස්සේ දැනුම විද්‍යාත්මක පරීක්ෂණ. හරිද? මෙන්න මේවා තමයි ගෝලීය පොදු භාණ්ඩ. හරිද? ඔයා උදාහරණ කින තරම් වල දාගන්න මේක ඈ. දැන් සාම්ප්‍රදායික පොදු භාණ්ඩ වල උදාහරණ ටික දාගන්න. ජාතික පොදු භාණ්ඩ වල උදාහරණ ටික දාගන්න. මේකට ඒ ලෙවල් එකටත් දාගන්න. හරිද? එක්සෑම් එකේදී අහන්න පුළුවන්. එතකොට මේ ගෝලීය පොදු භාණ්ඩ කියන්නේ අර ජාතික දේශ සීමා වලින් ඉක්මවල ලෝකයටම ප්‍රතිලාභ සැලසෙන භාණ්ඩ. හරිද? ඒක බලන්න නිර්වචනයේ තියෙනවා. ගෝලීය පොදු භාණ්ඩ යනු ජාතික දේශ සීමාවන් ඉක්මවා මුළු මහත් ලෝකවාසී ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන භාණ්ඩයි. හයිලයිට් කරගන්න ඒක. ඒ ලෙවල් කියලා දාගන්න. හරි. ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ තියෙනවා අධ්‍යාපනයේ පොදු භාණ්ඩයක් ලෙස නොසලකන්නේ යැයි. මොන ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරිද? අධ්‍යාපනයයි පොදු භාණ්ඩයක් විතර සලකන්නේ නැත්තේ. ලියා ගන්න උත්තරය පරිභෝජනයේ තරඟකාරීත්වයක් පැවතීම. පරිභෝජනයේ තරඟකාරීත්වයක් පැවතීම. වරහන් ඇතුලේ දාලා ලියා ගන්න. එක් අයෙකුගේ පරිභෝජනය නිසා තවත් අයෙකුගේ පරිභෝජනය සීමා කළ හැකි වීම. එක් අයෙකුගේ පරිභෝජනය නිසා තවත් අයෙකුගේ පරිභෝජනය සීමා කළ හැකි වීම. එක් අයෙකුගේ පරිභෝජනය නිසා තවත් අයෙකුගේ පරිභෝජනය සීමා කළ හැකි වීම. ඊට පස්සේ දෙවෙනි කරුණ ලියන්න. මිලක් අය කිරීම මගින්ද මිලක් අය කිරීම මගින්ද පරිභෝජනය සීමා කළ හැක. මිලක් අය කිරීම මගින්ද පරිභෝජනය සීමා කළ හැක. හරි. ඒතර ඔය ටික තමයි අපිට පොදු භාණ්ඩ යටතේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පොදු භාණ්ඩ වලින් පස්සේ පෞද්ගලික භාණ්ඩ ගැන.
පෞද්ගලික භාණ්ඩ ගැන තමයි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට පෞද්ගලික භාණ්ඩ කියන්නේ සාමාන්‍යයෙන් පොදු භාණ්ඩවල විරුද්ධ පැත්ත. පොදු භාණ්ඩවල තියෙන ලක්ෂණවල විරුද්ධ ලක්ෂණ තමයි පෞද්ගලික භාණ්ඩවල තියෙන්නේ. පළවෙනි ලක්ෂණය තමයි පරිභෝජනය සීමා කළ හැකි වීම. ගෙවීමක් කරනු ලබන පුද්ගලයන්. දෙවැනි ලක්ෂණය තමයි පරිභෝජනයේ තරඟකාරී වීම. පළවෙනි ලක්ෂණය තමයි පරිභෝජනයේ සීමා කළ හැකි වීම. ඒ කියන්නේ අපිට පුළුවන් මේ භාණ්ඩවලට මිලක් අය කරන්න. මිලක් අය කරාට පස්සේ පරිභෝජනයේ සීමා වෙනවනේ. ඒ කියන්නේ අපි අය කරන මිල ගෙවන්න පුළුවන් කට්ටියට විතරයි භාණ්ඩය පරිභෝජනය කරන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ පරිභෝජනයේ සීමා කළ හැකි වීම. ගෙවීමක් කරනු ලබන පුද්ගලයන්ට විතරයි පරිභෝජනය කරන්න අවස්ථාව තියෙන්නේ. අපි මිලක් අය කරනකොට ඒ මිල කාට හරි ගෙවා ගන්න බැරි නම් එයාට භාණ්ඩ පරිභෝජනය කරන්න බෑ. දෙවෙනි එක තමයි පරිභෝජනයේ තරඟකාරීත්වයක් පැවතීම. හරිද? ඒ කියන්නේ අපි මේ භාණ්ඩ පරිභෝජනය කරන්න මාර තරඟයක් තියෙනවා. එකිනෙකා එනවා තමන්ගේ පරිභෝජන අවස්ථාව ලබා ගන්න. ඔයත් වෙනවා, ඔයාගේ යාළුවත් වෙනවා. තරඟය වැඩි. ඔයාගේ වටේ ඉන්න හැමෝම එනවා. ඒතර මේවට උදාහරණ තමයි අපි ඉදිරියදා පාවිච්චි කරන ඔය මුදල් ගෙවලා ගන්න ඕන භාණ්ඩයක් පෞද්ගලික භාණ්ඩ වලට ගන්න පුළුවන් අපිට ගොඩක් දේවල්. ඇඳුම් පැළඳුම්, වාහන, ඒ වගේ දේවල්. ජංගම දුරකථන ඒවා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයා පෞද්ගලික භාණ්ඩ කියන තැන highlight කරගන්න. මේ ලක්ෂණ දෙකත් highlight කරගන්න. A level කියලාත් දාගන්න. හරි. ඊට පස්සේ අපි දැන් භාණ්ඩ වර්ග දෙකක් කතා කරා. එකක් තමයි පොදු භාණ්ඩ. අනිත් එක තමයි පෞද්ගලික භාණ්ඩ. පොදු භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ. අතර මෙන්න මේ භාණ්ඩ වර්ග දෙක අතරමැද තවත් භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. පොදු භාණ්ඩයි පෞද්ගලික භාණ්ඩයි අතරමැද තවත් භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අර්ධ පොදු සම්පත්. අනිත් එක තමයි පොදු සම්පත්. එකක් තමයි අර්ධ පොදු සම්පත්. අනිත් එක තමයි පොදු සම්පත්. හරි. ඒතර මේ දෙක අපි එකින් එක බලමු මොනවාද කියලා. මම නිර්වචනේ මුලින්ම බෝඩ් එකේ ලියන්නම් ඊට පස්සේ අපි පැහැදිලි කරගමු. හරි.
හරි. බලන්න නිර්වචනය මොකක්ද කියලා. ධාරිතා මට්ටමට ළඟා වන තුරු පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති. හරිද? හරි. පරිභෝජනයේ සීමා කළ හැකි බාන්න. මම උදාහරණ ලියලා මම පැහැදිලි කරන්නම්කෝ. හරි. හිතන්න ඕගොල්ලෝ ගමේ තියෙන මහජන පුස්තකාලය. ඕගොල්ලෝ නගරේ තියෙන මහජන පුස්තකාලය. හරිද? හරි. මොකද්ද මේ ධාරිතා මට්ටමට ළඟා වන තුරු කියලා කියන්නේ? ධාරිතාවය කියන්නේ මොකද්ද? කැපැසිටි කියන්නේ මොකද්ද? අපිට මොකක් හරි ගන්න පුළුවන් ඉඩ ප්‍රමාණය. හිතන්නකො මෙහෙම. දැන් මහජන පුස්තකාලයට උපරිම දාන්න පුළුවන් පුද්ගලයන් 500. හරිද? පුද්ගලයන් 500. මේකෙන් කියන්නේ පුද්ගලයන් 500. ධාරිතාව. හරිද? එතකොට ඕගොල්ලෝ ට්‍රිප් එකක් යනවා මහජන පුස්තකාලේ බලන්න. ඕගොල්ලෝ ට්‍රිප් එක යනවා 600ක්. ඔයාගේ යාළුවෝ 600ක් යනවා. මේකෙන් කියන්නේ මෙන්න මේ 600 දෙනාගෙන් ඔන්න එක එක්කෙනා පුස්තකාලය ඇතුළට යනවා. 1යි 2යි 3යි 4යි ඔහොම කිය පුස්තකාලය ඇතුළට යනවා. මේකෙන් කියන්නේ මෙන්න මේ පුස්තකාලයට ඇතුළට යන කට්ටියගෙන් 500ක් වෙනකම් 500ක් ගියාට පස්සේ මොකද වෙන්නේ? 500ක් ගියාට පස්සේ පුස්තකාලය හිරෙනවා. අය පුස්තකාලයට දාන්න පුළුවන් උපරිම 500යිනේ. ඔයගොල්ලෝ ට්‍රිප් එකේ 600ක් යනවා. ඒකෙන් එක එක්කෙනා පුස්තකාලය ඇතුළට යනවා. ඔන්න මුලින්ම ඔයා යනවා ඊට පස්සේ ඔයාගේ යාළුවා යනවා. එහෙම 500ක් දක්වා යනවා. හරිද? ඒ 500ක් දක්වා යනකම් කිසිම තරංගයක් නැහැ. හරිද? කිසිම තරංගයක් නැහැ. හරිද? දැන් පුද්ගලයන් 500යි මහජන පුස්තකාලයට දාන්න පුළුවන්. ට්‍රිප් එක යනවා ඕගොල්ලෝ යාළුවෝ 600ක්. ඔන්න 600 ගිහලා පුස්තකාල ළඟින් බහිනවා. ඔන්න බස් එකෙන් බහැලා ඉන්න 600 දෙනාම ඊට පස්සේ එක එක්කෙනා ඔන්න පොලිමට යනවා පුස්තකාලය ඇතුළට. හරිද? එක්කෙනෙක් යනවා තරංගයක් නැහැ නිකම්ම යන්න පුළුවන්. දෙවණියක් යනවා තරංගයක් නැහැ යන්න පුළුවන්. ඔහොම 3 4 10 20 30 50 100 200 300 400 499 වෙනියත් යනවා පුස්තකාලය ඇතුළට. හරිද? ඒත් තරංගයක් නැහැ. හරිද? හැබැයි 500 වෙනියගෙන් පස්සේ 501 502 503 දෙනා යනකොට අන්න තරංගයක් ඇති වෙනවා. මොකද එතකොට ධාරිතාවේ ඉක්මවලා. ධාරිතාවේ ඉක්මුවට පස්සේ තමයි තරංගය පටන් ගන්න. ඒක තමයි මේ කියන්නේ ධාරිතා මට්ටමට ළඟා වන තුරු පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති අතර. හරිද? අදාළ ධාරිතාවයට එනකන් තරගයක් නැහැ. ධාරිතාවේ පිරුණට පස්සේ තමයි තරගෙ පටන් ගන්න. අනිත් ලක්ෂණය තමයි පරිභෝජනයේ සීමා කළ හැකි. ඔව්. ඒ කියන්නේ දැන් පුස්තකාලය ඉස්සරහා අපි මුදලක් එකතු කරනවා නම් අපිට පරිභෝජනයේ සීමා කරන්න පුළුවන්. හරිද? ඒතර මේකට තව උදාහරණ තමයි ඔය පිහිනුම් තටාක. මේකත් එහෙමයි. දැන් පිහිනුම් තටාකයක උපරිම පීනන්න පුළුවන් 10 දෙනාට නම් 10ක් දානකන් තරංගයක් නැහැ. 10න් පස්සේ කට්ටිය දානවා නම් අන්න ඒකට තරංගයක් ඇති වෙනවා. හරිද? ඒක තමයි කියන්නේ ධාරිතා මට්ටමට ළඟා වන තුරු පරිභෝජනයේ තරංගකාරීත්වයක් නොමැති කියලා. හරිද? අතර පරිභෝජනය සීමා කළ හැකි බවන්න. එතකොට පිහිනුම් තටාකයක නම්
පරිභෝජනයේ සීමා කරන්න පුළුවන් ඉලක්කය කරගෙන. හරිද? හරි. බලන්න නිර්වචන බලන්න. ධාරිතා මට්ටමට ළඟා වන තුරු පරිභෝජනයේ තරඟකාරීත්වය දක්නට නොතිබීම හා එතන හදා ගන්න වචනේ එතන තියෙන්නේ වෙන වචනයක් වැදිලා. එතන තරඟකාරීත්වය කියලා දාගන්න. තරඟකාරීත්වය දක්නට නොතිබීම හා පරිභෝජනයේ සීමා කළ හැකි වන භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ වේ. හයිලයිට් කරලා ඒ ලෙවල් කියලා දාගන්න. හරි. උදාහරණ තියෙනවා මහා මාර්ග, පිහිනුම් තටාක, කෞතුකාගාර, පුස්තකාල. ඔයා තව දාගන්න උදාහරණ ක්‍රීඩාගාර, සංගීත සංදර්ශන එහෙම දාගන්න. දැන් සංගීත සංදර්ශනත් හොඳම උදාහරණයන්නේ. දැන් ඔයා මියුසිකල් ෂෝ එකකට යනවා නම් දැන් පිට්ටනියක හිතන්නකො මියුසිකල් ෂෝ එක තියෙන්නේ. පිට්ටනියට දාන්න පුළුවන් උපරිම 5000යි. දැන් ඔය 5000 යනකම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න ඇතුලේ 5000 පිරුණාට පස්සේ තමයි එළියේ තමයි තරංගේ තියෙන්නේ ඇතුලට යන්න. අන්න එතකොට පොරකන ඇතුලට යන්න කොහොම හරි. ඇයි ඇතුලේ ධාරිතාව පිරලානේ. සංගීත සංදර්ශන හොඳ උදාහරණයක් ප්‍රායෝගිකව. හරි. එතකොට මේ අර්ධ පොදු භාණ්ඩ හරිද අර්ධ පොදු සම්පත් නෙමෙයි. අර්ධ පොදු භාණ්ඩ වලට තව නමක් කියනවා ක්ලබ් භාණ්ඩ කියලා. ක්ලබ් භාණ්ඩ. හරි. එතකොට ක්ලබ් භාණ්ඩ කියන්නේ ඔය මේ ක්ලබ් වල නටන කෙල්ලන්ට එහෙම නෙමෙයි. හරිද? ක්ලබ් භාණ්ඩ කියන්නේ ඒගොල්ලන්ට නෙමෙයි. හරිද? අර්ධ පොදු භාණ්ඩ වලට තමයි ක්ලබ් භාණ්ඩ කියලා කියන්නේ. හරි. ඊට අමතරව සාමූහික භාණ්ඩ කියලා කියනවා. මේ දෙකම මතක තියාගන්න. හරි. එතකොට මේ ක්ලබ් භාණ්ඩ කියන්නේ මොකද? මේ ක්ලබ් භාණ්ඩ කියන්න එක හේතුවක් තමයි පරිභෝජනයේ සීමා කිරීමේ හැකියාව පවතින නිසා. මෙන්න මේ හේතුවින්ද තමයි මේවට ක්ලබ් භාණ්ඩ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මේ පැහැදිලි කිරීමත් අහගන්න. හරිද? හරි. දැන් මම කිව්වා ධාරිතා මට්ටමට ළඟා වන තුරු පරිභෝජනයේ තරඟකාරීත්වය නොමැති අතර. හරි. දැන් අපි මේක බලන්න ඕනේ ආන්තික පිරිවැයට කොහොමද බලන්නේ කියලා. බලපාන්නේ කියලා. හරිද? හරි. මේකෙන් කියන්නේ දැන් හිතන්නකෝ අපි අපේ මොකක් හරි හිතන්නකෝ මේ පිහිනුම් තටාකයක් කියලා. හරිද? ඒතර මේකට උපරිම දාන්න පුළුවන් 10යි. හරිද? හරි. ඔන්න ඔයා යනවා නාන්න. හිතන්න ඔයා යනවා කියලා නාන්න පිහිනුම් තටාකේ පීනන්න යනවා කියලා හිතන්නකෝ. හරි. ඔයා ගිහිල්ලා ඔන්න නානවා ප්‍රශ්නයක් නානෝනේ පීනනවා ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න එනවා අතිරේක පුද්ගලයෙක් එනවා. ඔයාගේ යාළුවා එන්නේ. හරිද? හරි. ඔයාගේ යාළුවා ආවත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ. මොකද පිහිනුම් තටාකෙට 10ක් දාන්න පුළුවන් නේ කට්ටිය. ඔයාගේ යාළුවා එක්ක දෙන්නයිනේ. තව ඕනේ තරම් ඉඩ තියෙනවා. ඒතකොට ඔයාගේ යාළුවාව කියලා ආන්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ.
බිඳුවයි ශූන්‍යයි. හරිද? මොකද අපේ පීනුම් තටාකෙට 10ක් දාන්න පුළුවන්. ඔයා යනවා ඔන්න නානවා ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ යාළුවත් වෙනවා ඇවිල්ලා පීනනවා ප්‍රශ්නයක් නැහැ. 10ක් දාන්න පුළුවන් ඉන්නේ තාම දෙන්නයි. ප්‍රශ්නයක් නැහැ පිළිවෙයක් නැහැ. හරි. කොහොම 3 4 5 9 වෙනියක් එනවා. හරිද? 9ත් ඇවිල්ලා 10ක් එනවා. හරිද? 10 වෙනි ආව කියලා හිතන්නකෝ. 10 වෙනි ආවත් ප්‍රශ්නයක් නෑ නේද? පිරිවැයක් ඇති වෙන්නේ නෑනේ. මොකද පිහිනුම් තටාකෙට 10ක් දාන්න පුළුවන්නේ. ආන්තික පිරිවැයක් ඇති වෙන්නේ නෑ. ශුන්‍යයි. ආන්තික කියන්නේ අතිරේක කියන එකනේ. අතිරේක පුද්ගලයෙකු පැමිණීමේ පිරිවැය. හරිද?